මම ඉස්සෙල්ලාම සුදු ලුණු ටික දානවා. පස්සේ ගොඩක් කර වෙන්න කලින් මම ලුණු ටික දානවා. අවු මිස් ටිකත් දානවා. ඒකම එකට හොඳට කලවම් කරනවා. කහ කුඩු ටිකක් දානවා. කමු පහේ කුඩු පොඩ්ඩක් වගේ දානවා. කෑලි පිරිස් ටිකක් දානවා. මම ගම්බිස් කුඩු ටිකකුත් දානවා. ගම්බිස් දැම්මාම ගොඩාක් රසයි. දැන් මේ ඔක්කොම හොඳට මම කලවම් කරනවා. හොඳට පොඩි වෙන්න පොඩි කරන්න ඕනේ. තමන්ගේ රස අනුව තමන්ට දැවිල්ල ඕන විදිහට මේක හොඳට පොඩි කරගෙන රස අනුව අවශ්‍ය කරන අඩුපාඩු තියෙන ඒවා දාගන්න ඕකෝල. මොකද මගේ දැවිල්ල හැටියට තමයි මම මේ මිරිස් කෑලි මිරිස් ඒවා දැම්මේ. ඊට පස්සේ පොඩි කරගත්තු අල ටික දානවා. මේක ඔක්කොම හොඳට කලවම් කරගන්න ඕනේ. මේවට හොඳට මම මේක දැන් පොඩි කරගෙන තියෙන්නේ. දැන් තියෙන්නේ ලිපෝප් කරනවා. හොඳට සැම්බිලා හොඳට බැදිලා තියෙන්නේ. මේ විදිහට මිරිස් කරලා තියෙන මේට ටික අයින් කරගන්න පරිස්සමෙන්. ඉතින්ලා මේ විදිහට මේ ටික පුරව ගන්නවා. දැන් මම ඒකට කොල්ද පොතු උපය කුඩු මිරිස් කුඩු ටික සුඛ කුඩු ඒක තමයි මම ටික ටිකක් දාගත්තා. මේක හොඳට උතුරව ගන්න ඕනේ. දැන් මම මේ හොද්ද හොඳට උතුරව ගන්නවා.